මේ තමයි අපේ පුංචි මිදුල. මේ මිදුලේ මේ දවස් ටිකේ නම් වල්පැල ගොඩක්. මේ තියෙන මිදි පැලය. ඕකිඩ් පැලයක් තියෙනවා. පොඩි පොහොට්ටුවකුත් ඇවිත් තියෙනවා. තව මම දැක්ක පොහොට්ටුවක් එන තැනක් තියෙනවා මේ. මේක නම් මල් හැදෙන්නේ නැහැ. මේ පොඩි දඬු කෑල්ලක් හිටවපු මේකෙත් පොඩි දඬු තියෙයි. මෙතන චූටි පැලයක් තියෙනවා මේ. ඔයගලන්ට පේනවද? මේක නම් මම දන්නේ නැහැ. මොනවද කියලා. ටිකක් උස්සට හැදෙන මල් ජාතිය. මේකෙත් තියෙන මල්කස් දෙකක් තියෙයි. එකක් පොඩ්ඩක් මැලවිලා ගිහිල්ලා. මේ ඉටිකොල වලින් අපි හදපු ඕල පොකුණ. ඔයගලන්ට පේනවද අර ගෙම්බෙක්? බිත්තර දාලා තියෙනවා ගහක. මෙතනත් මේ ඕලු පොකුණු දෙකක් අපි හදපු. මේ තියෙන්නේ දම්පාටර මල් හැදෙන පැල ජාතියේ මම මේකේ නම දන්නේ නැහැ. මෙතනත් තියෙනවා ඒකේ කොළය දුව හිටවපු. මේ තියෙන්නේ දුව හිටවපු වතු සුද්ද ජාති ටික. එතනින් ගියහම මේවා නම මම ඇත්තටම දන්නේ නැහැ මොනවද කියලා. මේකෙත් නෑ. මේකේ ඕකිඩ් පැල දෙකේ විතරයි ඕකිඩ් කියන්න දන්නේ. කිසිම දෙයක මම ඇත්තටම නම දන්නේ නැහැ. මේ අශෝක එකක් නම් තියෙනවා. ඉස්සර නැන්දම්ම හිටවපුවා. කරපිංච පැලයක් තියෙනවා මේ ඕගොල්ලන්ට පේන්න තියෙන්නේ. මහා විශාල විදියට මේ කරපිංච පැල ගහ. මේ පැණි දොඩම්. අර පැණි දොඩම් තියෙනවා. ඊය පොඩ්ඩක් හිමනේ තියලා තියෙන්නේ. එයාගේ මලුත් තිබ්බා. බලමු මල් මේ. ඊය ලස්සනට මල් තියනවා නේද එයාගේ. මේ තියෙන්නේ මොනවද අර සෝයාද මොනවද කියන જાතිය වෙලා. මේක අපි ලණුවක් පටලලා යවලා තියෙන්නේ. මේ තියෙන්නේ දුවගේ කොච්චි. ඒවෙන් මල් හැදිලා ඒක මට පේන හැටියට නම් අමු මිරිස් පැලයක් වගේ. එයාගේ මල් පැල තවම පොඩි. මේක මේ කැලෑවකින් තිබිලා දැකලා ගලවගත්තු එකක්. නමක් දන්නේ නැහැ වැටකට තිබ්බ එක. මේ තියෙන්නේ ක්‍රෝටන් જાතිය. ඒක ඊට වඩා ටිකක් ලොකු වෙලා වගේ පේනවා. මේ තියෙන්නේ මගේ ඇන්තූරියන්. මේ ග්‍රවුන්ඩ් ඔර්කිඩ්. මේ තුම්මස් මල් කියන ඒවා. අපි එතනින් උඩට ඇවිල්ලා පොඩ්ඩක් බලමුකෝ. මේ තියෙන්නේ අර වෙසක් මල් කියන ඕකිඩ් එක. මේකත් එකක්. මේක සාමාන්‍ය ඕකිඩ් එකක්. ඊට පස්සේ කාඩු පුල් තියෙනවා. මෙතනත් මේ ඕකිඩ් වර්ගයක් තියෙන්නේ. මෙතනත් ඒ ඕකිඩ් જાතිය මේ වෙසක් මේව දන්නේ නැහැ. මේව මට අයියා මල් පැලයක් දුන්නාම ආපු එකක්. මේ මගේ ඇන්තූරියන්. එතන ඇන්තූරියන් තමයි ගොඩක් තියෙන්නේ. මල් නෑ මේ දවස්වල කප්පාදු කරලා තියෙන්නේ. අන්න මේක ඕකිඩ් එකක්. ඒක ලස්සන මලක් හැදෙනවා. මෙතන තියෙන බ්‍රවුන් ඕකිඩ් එකයි කෙටල තියෙයි. මේක අද හිටවපු එකක්. මේක හබර්ල જાතිය. මේක හරි ලස්සනයි. මේකේ නමත් මම දන්නේ නැහැ. මේ දන්නේ දිගෝනියස් දන්නවා මේ. ග්‍රවුන්ඩ් ඕකිඩ් තියෙයි. මේකෙත් ලස්සන අර සුදු පාටයි ලාදම් පාටයි වගේ මල් හැදෙනවා. මේක අර ඕකිඩ් වගේ මලක් හැදෙන එක. මේ හබර්ල જાතිය. ඔන්න ඔය විදිහට ඇවිල්ලා අපි බලමු. මේ තියෙන්නේ වද අත්තක් හිටවපු. ඒක තාම පැලවෙන ගම. මේව නම් මම දන්නේ නැහැ ඇත්තටම. මේ තියෙන්නේ බංගලි රෝස. සුද්දු එන්න මැනික. පුතේ කපුරු මලක් තියෙනවා කිව්වේ? ඔව්. කපුරු මල පෙන්නන්න. කපුරු මල පුතාගේ කපුරු මලක් හැදිලා. ඒවා පුතා තමයි ඒවට සාත්තු කරන්නේ. මන් නම් නෙමෙයි. මේ පොඩ්ඩක් ඉන්නකෝ. කපුරු මලුත් ඇවිල්ලා. මේ පැත්තට ඉන්නකෝ. මේ මොනවද? කහ රෝස. මේ රෝස. මෙතනක් තියෙනවා. හරි නිකන් අන්නාසි වගේ. මල් අන්නාසි වගේ જાති.
ඇත්තට මේ නම් දන්නේ නැහැ. මේ තියෙන අර මේ ඩාන්සින් ඔකිට් එක නැට්ටුකාරයෝ මේකෙත් මම නම දන්නේ නැහැ. එයා දුවනවා. මේ තියෙන්නේ ජපන් රෝස් අපි දවල් කුමාරියෝ කියලාත් කියනවා සමහර අය. මේකේ තිබිච්ච එක මැරුණා. ආයපු කාලේ. ඉතින් හබල් මේක කේටලත් හබර්ලත් වගේ. මේකත් මේව එක. මොනවද දිගෝනියස් ජාතිය. මේක නිකන් අනේ මන්ද ඒක නම් මන් දන්නේ. මේක නම් අර ටියුලිප් හරි මොනවා හරි කියන නම තියෙන එක. මේක චුට්ටක් හේ ගිහිල්ලා වගේ තියෙනවා. මේක නම් මම එහෙම දන්නේ නැහැ මේ දෙකේම නම් දන්නේ. මේක නම් මම ලොකුවට දන්නේ කක් නෙමෙයි. මේ බලන්න මගේ මල්. ඒවා නම් මම ඇත්තටම දන්නේ නැහැ. ඒක දුව තමයි ගොඩක් මාස කරන්නේ. මේ මල් නෑ. මම දැක්ක මේකේ නම් එක මලක් තියෙනවා. ඉතින් ඕකිඩ් වගේ එක පාරක් විතර මල් හැදුණා. තවම ඊට පස්සේ හැදුන්නේ නැහැ. මේ ඕකිඩ් දන්න කිටෝපු එක. ඊට පස්සේ මම වලට මගේ පළතුරු පෙළ ටික පෙන්වන්න. මේ තියෙන්නේ ඇඹුල් පෙර කියලාත් කියනවා, ජෑම් පෙර කියලාත් කියනවා මේවට. මේකේ නම මම මතක නැහැ හරියටම. මේ ලුණු මිරිස්සෙම හදන්න දානවා. මේ තියෙන්නේ අමු මිරිස් පැලයකුයි කරපිංචා රම්පේ. මේකෙත් මලක් හැදෙනවා. ගොඩමානෙල් හරි මොනවා හරි මේකට කියන්නේ. මේක මේ මොනවාද නමිනම් පැලයා. මේ පැලේ මම නම දන්නේ හිටවු එක බෙහෙතක්ලු. මම ඒක පස්සේ ඔයාලන්ට පෙන්නන්නම්කෝ. ඒ අතරින් තියෙනවා මේ තහනස් කරන්න තියෙන්නේ. මේ කොච්චි කාස් කරලා මම ඔයාලන්ට ලස්සන වීඩියෝ එකක් දාන්නම් ආයේ. ඒ කොච්චි ටිකටම තියෙන්නේ මේ කාමරංග පැලේ මගේ. මේ තියෙන කොච්චි හැදිලා තියෙන්නේ. මේ දිගටම කොච්චි බටු ජාතිය දෙකක් තියෙයි. මේ තියෙන්නේ චෙරි පැලයා. චෙරි පැලේ අතර තියෙනවා මේව මම මතක විදිහට ගෝ ඇට් මන් දැම්මේ. හරියට මතක නැහැ මේ පැල මොනවද කියලා. මේව සුද්ධ කරන්න දාන්නම්කෝ අය. මේ තියෙන්නේ වද අර බබාල නමන්න ගන්න ජාතිය වද. මොනවද ඒ කියන නම මට ඇත්තටම මතක නැහැ. මේක මට මේ ළඟදී යාළුවෙක් දෙන ටිප් එක. මේ අර පොපි එක මම වල වගේ යන හින්දා මේ කපල කෑලි මේවා හිටවල තියෙන්නේ. පස්සේ මම ඔයගොල්ලන්ට විශේෂ දෙයක් පෙන්වන්නද. මේ බලන්න මොනවද කියලා. පිටට එන්නේ කියලා. කඩා ගන්න අම්මා පාත් කියලා දෙන්න. ඔයගොල්ලෝ දන්නවද බලන්න මේ මොනවද කියලා. මේ පාතේ ඉඳන්ම ගෙඩි තියෙනවා මේ. බලන්න පිටරට මිනිස්සු මේව වවනවා. අපේ රටේ මිනිස්සුන්ට මේවා කිසිම අගයක් නැහැ. ඒ වුණාට මේ පුංචි අයට හරි ගුණයිලු. ඔය උස නැද්ද? අම්මා මල් ටිකටත් පැටෙයි. බලන්නකො මොනේ හිනා ඒව ගොඩක් ඉදිලා තියනවා දැක්කම. ඉන්න අම්ම කඩා දෙන්න. මම මේක ගන්න. අනේ ඉතින් මම උස නෑනේ. අම්ම කඩා දෙන්න. ඒත් වැටෙනවා. ඉතින් ගොඩ ළමයි ඇත්තටම අපි අපේ රටේ කොච්චර පින්වන්තද කියලා මම පස්සේ හෙදෙන්න නැති දෙයක් නෑ. ඒකට අනේ මන්න මිනිස්සු ඉඩ තියෙන මිනිස්සු හදන්නේ නෑ. අපිට ඉඩ නෑ. ඇත්තටම අපිට ඉඩ නෑ. මොකද අපේ මේ ඉඩවට ගොඩක් අයිතිකාරයෝ ඉන්නවා. ඉතින් අපිට මේක හදන්න බෑ මොකද. ඒ හින්දා තමයි අපි පළතුරු කර පෝච්චි වෙලා හදලා තියෙන්නේ. කඩන්න බෑ. පේනවද? පාට. ඒවා ඉදුණාම කඩන්න බෑ. මෙන්න මෙතන තිබ්බා. ලකු දැල් එහෙම අතරක් බලන්න. ඒවා මොයි නේද? නෑ. ඉච්චේව කඩන්න.
අර ඒක හොඳ මෙඩියද මේ වුණාට උඩ බලන් ඉන්නකොට පොඩ්ඩක් තිබුණා. ඒක කඩන්න බෑ සමහර ඒවා. ගහිනු වේලිලා ගිහිල්ලා. හරි. ගොඩාක් ඒවා වැටෙනවා. ඔය ඇටි. තව තියෙනවා එහා පැත්තේ. අපි එහා පැත්තට ගිහිල්ලා ටිකක් කඩාගමුද? හා අපි යා. මේ සැරේට පරිස්සමට. අඤ්ඤාසි පැරේ. වත්තක් නිසා මොකුත් නැතුව අපිට හම්බ වෙන්නේ. හරිම ගුණයි. කවුද කියලා දුන්නේ? කවුද ඉතින්? ඔයා නැතුව වෙන කවුරුකට කියා දෙන්නද? මාත් කඩනවා. මේ තියන්නේ මට කඩන්න පුළුවන්ටයි. මං අම්මට වඩා කඩනවා. ගොඩාක් තියෙනවා. එන්නන්න මැනික. අල්ලේ තමයි ගොඩාක් තියෙන්නේ. අර තියෙන්නේ බලන්න දැනට මෙච්චර කවරයක් තියෙන්නේ. මුළු ගහම පිරෙන්න තියෙනවා. කොම පාට වෙලා. අතේ මුදන් තියෙන්නේ බෑ. එන්න මේ පාතට විතර කඩන්නේ. මම තව එකක් කැන්දා. තවත් තියෙනවා. මෙහෙ තව තියෙනවා මං කඩාගෙන එන්න. අපි යන් කඩන්න. මේ බලන්න. ඕ බිමක් තියෙනවා. අපිට කඩන්න බැරි වෙච්ච ඒවා වැහලා අපරාදේ. අහලා නම් තියෙන්නේ මේක බලලා ගොඩාක් ගුණයි කියලා. ඇත්තටම මුතුන් ගුණ ඇති ඉස්සර ඉස්ස නැති කලතරනේ. බෙහෙත් දාන්න නැති පළතුරුනේ. අනේ හැලෙනම අපරාදේ. අපි කුරුල්ලන්ට එහෙමත් කියලා තමයි කඩා ගන්න ඕනේ. අපිට ඔය ඇති. එයි. යාළුවෝ උඩ ටික තියෙන. අපිට අතින් කඩා ගන්න පුළුවන් තරම් මේ තියෙන එක. මම කොණ්ඩෙත් පෙරලා. මා කොන්දෙත් පැටලුණා. අර පැත්තේ තියෙන එඩි කුරුල්ලන්ට තියෙන. මෙන්න තුත්තක් කල්ලාගෙන. මෙතනක් තියෙනවා දොඩාලියා. නෑ මෙහෙන්න. මෙහෙන්නකෝ. සුයි නේද? තියෙන එන්දද මම බලන අයට අතට අරන් පෙන්නම. පේනවද? පවට අත්වල. kita kadang මේ තියෙන්නේ ගොඩාක් සියනවා. වැටෙනවා කඩන්න බෑ ඇත්තටම. ඉතින් වැඩි. හැබැයි කනකොට මතක ඇතුව ලුණු වතුරෙන් හොදලා ගන්න ඕනේ. නැත්තම් පානුව හැම ඉන්නවද දන්නේ නැහැ. මේක වතුල වගේ තියෙන හින්දා වතුල වගේ ටික කපන් හිතුවා. ඒක කපලා ඊට අලු බැටෙන විදිහට තිබ්බනම් තවත් කිරිල හැදෙනවා. වැහි පොදකුත් එනවා. මම හිතන්නේ නැහැ. ඇතිනේ අපි ඊටු ටික කුණුල්ලන්ට දෙමු. ඇති. කොහෙන්ද? අපි දැන් දවසක මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න. ඔය එනවද වීඩියෝ එකට? ඔව් අනිවාර්යෙන් එනවා. ඉතින් අපි අම්පර බලාගෙන යන්න. තිබ්බ මල් ටික ලස්සනට තිබ්බ මල් ටික කොහමද කියලා. මේ පුතාගේ මල් ටික මම පෙන්නුවා මේ. සිත්තුව ලස්සනට ආසාවෙන් ගේන මල් නෙමේවා. මං කඩේකට ගියොත් බේරෙන්න බැරි මේ જાතිය මල් ඉල්ලලා. Bye. Go bye Ken. Bye. Pian බලන්න.
තනකොළ වෙවිලා තියෙනවා හැමදාම ගණන් ගන්න එපා හොඳේ. මට කියන්න බැරුණා මේ මේක එහෙමයි අහන් ආරා ටික එහෙම අපේ අයියා දීපුවා මට. මම පෙන්නන්නද ලස්සන කැලේට හැදිච්ච දම්පාට මල් ಜಾති. මම ඒක දම දන්නේ නැහැ මේ බාන්නකො මේ. හරි මේ ලස්සනයි නේද? මේක මේ බෙහෙත් එකක් ලුවේ වුණාට. මේ තියෙන අර දොඩම් ගස්. ලොකු වෙලා ඒත් ඒවා ගෙඩි නම් තවම නැහැ. එක ගහක ගෙඩි හැදුණා ඒත් ඒ ගහ මැරිලා ගියා. අපි දන්නේ නැහැ මොකද වුනේ කියලා නම්. බලන්නකෝ. මම දාන්නේ මේ ඒ වුණාට මේ හැම එකම පෝච්චි වල හදා තියෙන්නේ. මොකද ඇත්තටම මේ වටේට තියෙන්නේ අපේ ඉඩම් නෙවෙයි හින්දා. අපිට තියෙන්නේ පොඩි ඉඩ කඩන්නේ. මේ පොඩි ඉඩ කඩේ තමයි මා ඉදුවයි අන්සාවට මල් හදන්නේ. බලන්නකෝ. මේ ටකරන් ගහලා තියෙන සතුරු ඉංගනවට ගේ ඇතුළට. නැත්තම් සතු වෙනවනේ. මෙහි සතු සර්පයි ටිකක් වැඩියෙන් ඉන්නවා. වැඩි ඇතක නෙමෙයි මේ. ඒත් සතු සර්පයි වැඩි මොකද වටේට කැලෑ ඉඩම් වැඩි හින්දා. මම හරි ආසයි මල් වවන්න. ඒත් ඉතින් මට තියෙන්නේ මෙච්චරයි මල්. මට මල් මහ ගොඩක් නෑ. ඒ වුණත් මම හරි සතුටින් හරි ආසාවෙන් තමයි මේ මල් වවන්නේ. මේ තියෙන්නේ කඩු පුල්. ඒක මං මෙතන රඳවලා තියෙන දැනට නිකමට. පස්සේ මේ හරියට හදන්න ඕනේ. එහෙම ඇදුවම මම ඔයගලන්ට ෆොටෝ එකක් දාන්නම්කෝ. මේ තියෙන දුවගේ ඒවා මේ පැල. මේ දුව හරි ආසාවෙන් තමයි මේව හදන්නේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකල් මමයි දුවයි ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. අපි බලන් හිටියටයි අහන් හිටියටයි.